දන්නවනේ ඉතින්. මමත් කම්පැනියක් දැම්මා. වැඩට යන්නේ මම. කොහෙද? ආ? කොහෙද? මේතන මේ අපේ ගෙවල් පාරේ ඉස්සරහා. අපි ඉන්නේ. ඔව්. ලොකු කම්පැනියක්. මිනිස්සු 50000ක් වැඩ මගේ කම්පැනියේ. ගෝනි කම්පැනියක්. එතන මං ගෝනි වලින් ජංගි මහල පිටරට යවනවා. ගෝනි වලින්? ජංගි මහල පිටරට යවනවා. වංගින්නේ කොහොමද ගෝනි ජංගි? ජංගි ගාද? කො? ඈ? චූටි සිරිකියක්ද? සිරිකියක් කනේ. ඔය සිරිකියක්ද? දන්න මට තේරෙන්නේ නැහැ. චූටි සිරිකිය. අර කෙල්ල දාන්නේ. හරි පොඩි හිනාවක්ද? අයි ශාරුක් ખાන්න කසාද බඳින්න සෙට් වලට තව වදිනවද නැද්ද? ඈ? වාගෙන් ඉතින් ශාරුක් ખાන්න ඇවිල්ලා අහනවා කසාද බඳින්න. ඔයා බඳිනවද නැද්ද? නෑ මම බඳින්නේ නැහැ කියනවා. සල්මන් ખાන්න ඇවිල්ලා කසාද බඳින්න අහනවා. බඳිනවද නැද්ද? සල්මන් ખાන් මම බඳින්නේ නැහැ කියන්නේ. හරි. එතකොට රිතික් රෝෂන් ඇවිල්ලා අහනවා කසාද බඳින්න. බඳිනවද නැද්ද? නෑ කියන්නේ. එතකොට ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇවිල්ලා අහනවා කසාද බඳින්න. නෑ කියන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ ඇවිල්ලා අහනවා කසාද බඳින්න. දැන් බඳින්නේ කොහෙද? අපි දන්නේ වයසෙන්. නෑ ඒක හරි. මං අහන්නේ මහින්ද රාජපක්ෂ ඇවිල්ලා කියනවා මගේ මුළු සීසත ඔක්කොම දෙන්න ඔයාට අපි දෙන්න කසාද බඳිමුද කියලා. එතකොට මොකද කියන්නේ? මං කියනනේ මං බඳින්නේ නැහැ. හරි. එතකොට රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා මේ දිනෝන අපි දෙන්න කසාද බඳිමු මොකද කියන්නේ? මම රජිනක් වගේ බලා ගන්න අපි දෙන්න කසාද බඳිමු කියලා. එතකොට මොකද කියන්නේ? ඒත් මම බෑ කියනවා. එතකොට ඉන්දියාවේ ඉන්න මේ අම්බානි ඇවිල්ලා අහනවා ඔයාගෙන්. ක්‍රිෂ් අම්බානි ඇවිල්ලා අහනවා ඔයාගෙන්. ඉන්දියාවේ මුළු ඉන්දියාවම සල්ලි වලට ගන්න පුළුවන් තියෙන සල්ලි තියෙන කෝටිපතියෙක්. කෝටිපතිය නෙමෙයි මිලියනපතිය නෙමෙයි බිලියනපතියෙක්. හරිද? මුළු ඉන්දියාවම යට සල්ලි දීලා ගන්න පුළුවන්. එයා ඇවිල්ලා ඔයාගෙන් අහනවා මේරි නෝනා අපි දෙන්න කසාද බඳිමුද කියලා. මං කියනනේ බෑ කියලා. අද ගන්න කියලා ගිහින්. අයියෝ බඳින්න බෑ කියන්නේ? මං බඳින්නේ නැහැ කියනවා. අය ඒ කියන්නේ දැන් ඔයාලා බඳින්න නැත්නම් සල්ලි වලට නෑ. ඈ? නෑනේ දැන් බැලලා අපි වයිරයි දැන්. හරි ඒක පැත්තක දාමුකෝ. ඉස්සර පොඩි කාලේ දවල් කසාද බැන්දානේ එකපාරක්. ඔව්. ඒ බැන්දේ මිනිස්සයාගේ සල්ලි වලට නෙමෙයිද? නෑ. එහෙනම් සල්ලි වලට බැන්නේ නැති. එහෙනම් මොනවද බැලුවේ? දැන් ඔයා මිනිස්සෙක් කසාද බඳින්න හොයනවා. දැන් කෙල්ල කාලේ ඈ. මං කියන්නේ කෙල්ල කාලේ. කෙල්ල කාලේ ඔයා මිනිස්සෙක් කසාද බඳින්න හොයනවා. බඳිනකොට බැලුවේ ඔයා මොනවද යාගේ? මම මොනවාක්වත් බැලුවේ නෑ. එයි හිතුණ වෙන්දා. ඔව් මට ඔය පවුනා. ඒ කිව්වේ මොනවද පවුනේ කියේ? මම බැන්නේ නෑ. කසාද ජීවිතේ පවුනද ඔයාට? ඔව්නේ. ඈ? ප්‍රශ්නද? ඈ? ප්‍රශ්න කියන්නේ දැන්නේ ප්‍රශ්න තියෙන්නේ ඒ කාලෙත් ප්‍රශ්න තිබ්බද? ඒ කාලේ නෑ. ඒ කාලේ දැන් 100ක් වෙන ප්‍රශ්න තිබ්බද නෑනේ? එහෙනම් අයිවට කසාද ජීවිතේ පවුනේ? ඒ පවුනාට. හේතුව? නිකන් මේ පවුනා. ඒක හොඳ නැද්ද? අපුනේ. ඇයි? අපෝ නෑ කිය? හරි නෑ. ඉතින් ඇයි ආවර සලකන්නේ නැද්ද? මොන තරකිද? ඇයි ගණන් ගන්න නැද්ද? ඈ? නෑ. ඔයගොල්ලෝකට එක්ක යන්නේ නැද්ද? නෑ. බොරු එහෙමනම් වෙන්නේ තියන්නේ නැහැ. ඔය යන්නේ ගියේ නෑ. කොහෙවත් අපි දින එක යන්නෙත් නැහැ. කොහෙද ගියේ නෑ. බොරු කියන්නේ එපා 100 එහෙම වෙන්න කියන්නේ නැහැ. බොරු කියන්නේ මොකද කොහෙ ගියද? ගියේ දැනක් නෑ. කතරගමක් ආ? කතරගම අනුරාධපුරේ කොහෙවත් එක්කන් ගිහලා නැහැ. වාට මතක නැතුව ඇති නැත්නම් 100 එහෙම නැහැනේ. සුවර්ද? ඔව්වනේ. බඳින්න ආස නැත්තේ ඒ කියන්නේ වාට කසාද ජීවිතේ පවුනේ හින්දා. ඔව් කොහෙවත් එක්කන් ගිහලා තින්දද? කන්න බොන්න දීලා හැමදේම වගේ බැලුවානේ. බැලුවට හරි නෑ. කම්මැලි. ඈ? ඒ හින්දා වට පවුනේ. නැතු වෙන ප්‍රශ්නයක් නැහැනේ. ඒකනේ මම බැලුවේ. හරි. දැන් ඔයා කියන්න ඔයාගෙන් දැන් මිනිස්සේ කොච්චර සල්ලි දීලා හුවත් ඔයා කසාද බඳින්න කියලා බෑ. බෑ කිව්වා. හරි ඊතරම් ඉපායලා තියෙන්නේ. ඈ? ඔව්. හරි. දැන් කසාද බඳින්න මිනිස්සෙට ඔයා දෙන උපදෙස් මොකද්ද?
දවා හිතන්න ලංකාවේ ඔන්න කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි වගේ කතා කරලා අහනවා මේරි නෝනා මම කසාද බඳින්නද කියලා. එතකොට මම මොකද කියන්නේ? මං කතා බඳින්නේ නැහැ කිව්වා. ඔයා නෙමෙයි. ලංකාවේ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඇවිල්ලා ඔයාගෙන් අහනවා මේරි නෝනා මේ මම කසාද බඳින්න ඉන්නේ හොඳයි නේද කියලා. එතකොට මම මොකද කියන්නේ? යාට හොඳ නම් හොඳයි කිව්වා. ඒ කියන්නේ ඔයා කියන්නේ බඳින්න එපා කියන්නේ නැහැ ඔයා. ඔයා කසාද බඳින්න එපා කියන්නේ නැද්ද? නෑ. යාළුවට හොඳයි නම් බඳින්න. එහෙම. මමත් වාගත්ත කිවි. දන්නවනේ ඉතින්. මමත් කම්පැනියක් දැම්මා. වැඩට යන්නේ මම. කොහෙද? කොහෙද? මේතන මේ අපේ ගෙවල් පාරේ ඉස්සරහා. අපි ඉන්නේ. ලොකු කම්පැනියක්. මිනිස්සු 50000ක් වැඩ මගේ කම්පැනියේ. ගෝනි කම්පැනියක්. එතන මං ගෝනි වලින් ජංගි මහල පිටරට යවනවා. ගෝනි වලින්? ජංගි මහල පිටරට යවනවා. ඔයා අඳින්නේ කොහොමද ගෝනි ජංගි? ජංගි ආද? ඉස්සුද මන් දන්නේ නැහැ. ඔයාට. ගෝනි වලින් ආදෙන්නේ? නෑ ඔයාලා හිතන ගෝනි නෙමෙයි. දැන් මම කරන්නේ මුලින්ම කඩවල් වලට ගිහිල්ලා ලූණු ගෝනි, අල ගෝනි, දෙල් ගෝනි, පිටි ගෝනි ඔක්කොම අරගෙන ගෝනි ටික. ගෝනි ටික. ගෝනි? ඔව්. දැන් අල පිටි ගෝනියක් ගෙනාවොත් ගෝනියේ තියෙන පිටි. හරිද? ඒ ගෝනි ගෙනල්ලා මගේ කට්ටියව මන් ධම්මලා ඒ ගෝනි වලින් ජංගි මහනවා. ජංගි මහන ගෝනි වලින්? ඇයි? අනේ මන්ද ගෝනි වලින් ජංගි මහනවා දන්නේ. ඇයි දැන් අර අපි අඳිනේ වගේ නෙමෙයි ඒ ගෝනි වල ඇති හිල් තියෙනවනේ. ඒතකොට මිනිස්සුන්ට වාතය වුණත් එහෙට මෙහෙට යනවා. උලන් එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් මං කරන්න වැඩි ඒ ගෝනි වලින් ජංගි මහලා පාකිස්තාන්, ඇමරිකා, සිම්බාබ්වේ වගේ නිකන් දුෂ්කර රටවල් වලට අපි යවනවා. ඔය හිතන්නේ එක කීය වගේ විකුණන්නද මම? කීයට දෙන්නවත් බෑ. නෑ ඔය හිතලා කියන සාමාන්‍ය කීයට වගේ මම විකුණොත් හොඳද කියලා? ගෝනියක්. ගෝනිය නෙමෙයි ජංගිය. කීයකට වගේ විකුණුවොත් හොඳ? රුපියල් 100කට වගේ ගෝනි ජංගියක් දෙන්න පුළුවන්. ඔයා තමයි යන්නේ මගේ හොඳම කලමනාකාර මහත්මිය. හිමිට අතර දෙනවා අතට දෙනවා නේ. මේ අතට දෙන්නේ නැහැ නේ. මම කම්පැනි දිගටම කරගෙන යන්න ඉන්නේ. ඊට පස්සේ තව ඒවා මහා යවන්න යන්නේ. හොඳයි. ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවටපත් වෙන්න කියලා මට සුබ පතන්න. සුබ පතන්න? ඔව් සුබ පතන්න මට. කියන්න ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවටපත් වෙන්න කියලා. ඔයාගේ කච්චේරින්නේ නැහැ මට. ඔයාගේ කම්පැනිය. ඔයාගේ කම්පැනි. දියුණුවටපත් වේවා. දියුණුවටපත් වේවා. පදන්. අම්මා අනේ අම්මේ එන මෙන්නවලා මම හවස් එක යන අපේ කම්පැනි බලන්න මිනිස්සු 50000ක් ඉන්නවා මිනිස්සු 50000ක් ඉන්නවා ඉතින් පතන පාරත් මේ පෙන්නන්නම් ගෝනි ටිකයි ජංගි ටිකයි එන අපි ගියා